සුරත දරාගෙන අදිස්ථානේ නොසලන හදවත ගණනාවක් මං ඌ හඹාගෙන ගියා. උගේ අන්දට්ටු හරි අගේ. සතාව බිමේලා ගත්තේ මං. බුරුනේ විමර්ශිකාවනේ මෙයා කියන්නේ. බොරු වෙන්නේ කොහොමද? යා සතාට තුවාල කරා විතරයි. මගේ ඊතලෙන් තමයි ඌ මැරුණේ. සතා මැරුණේ කාගේ හීයෙන්ද කියන එක ගැන දෙන්නටම විශ්වාසයක් නැහැයි වගේ පේන්නේ. ඒ නිසා ඒකේ වගකීම කාටවත් පවරන්න බෑ. ඒත් මේ යග වැඩියෙන්ම කාට දෝමනා කියලා දෙන්නගෙන් කවුරු හරි මට කියනවද? ගෙතින් ගියාමිනේ අසනීපෙන්. එහෙනම් ඕක දෙන්න ගෙතින්ට. ගිහිලා දෙන්න එක සමාදාන වෙන්න. හොඳයි නේද? හොඳයි විමර්ශිකාවනේ. ස්තුතියි. හොඳයි. මට කියන්න ඔබ දෙපළගේ ආරවුල මොකක්ද කියලා? අපි එනකොට හිටියට වඩා පිරිස දැන් හුඟක් වැඩි. ඉවසන්න රිචඩ්. මේ නිම්නයට අවුරුදු ගානකින් විමර්ශිකා ඇවිත් නැහැ. ආරවුල් විසඳන්න කෙනෙක් නැති වුණාම තරහ මරා කොච්චර දුරද යනවද කියලා දන්නවද? ඇත්ත කියන්නේ කවුද කියලා එයා දන්නේ කොහොමද? එයාට ඉන්ද්‍රජාලික වැඩට වඩා වැඩි බලයක් තියෙනවා. ඇත්ත කියන්නේ කවුද කියන එක බොහෝ වෙලාවට ඉවින් වගේ කියන්න පුළුවන්. එයාට සැක සංකා නිසා ඇතිවෙන ආරවුල් විසඳන්නත් පුළුවන්. හැමෝම එයා කියන විදිහට කරන්නේ? විමර්ශිකාවට තමයි මධ්‍ය දේශයේ සදාචාරය සම්බන්ධව උපරිම අධිකාරිය තියෙන්නේ. ජනතාව ඇගේ තීන්දුව පිළිගන්නවා. රිචඩ් මතයිසුයි මයි දඩේම යන්න කියලා. වැඩි දුරකට යන්නේ නැහැ. සත්‍ය ගවේෂකයා එනවනම් ලොකු දෙයක්. මොකුන්ද දඩයන් කරන්නේ? හොඳට අං වැඩිච්ච තඩි ගෝනෙක්. රිචඩ් යන්නේ නැහැ. මොකක්? ටිකක් ඉන්න. ඔයාට තනියම යන්න බෑ කොහෙවත්. ඒත් අපේ ගමේදී මම තනියම එහා මෙහා ගියේ දින ගණනක් එක දිගට. ඒ සත්‍ය ගවේෂකයා වෙන්න කලින් ඩාකන් රාල් ඔයාව මරන්න උත්සාහ කරන්නත් කලින්. තනියම නෙවෙයි අර දෙන්නත් එක්කනේ. ආරක්ෂාව මදි. 15 වෙනි පාඩම. මිනිසුන් වැඩියෙන්ම අගය කරන දේ අගය කිරීමෙන් සත්‍ය ගවේෂකයා ඔවුන්ගේ හදවත් දිනාගනි. දඩේම තමයි මෙයා වඩාත් අගය කරන දේ. ඔයාට වාසියක් වෙනකොටයි පාඩම් මතක් වෙන්නේ. කේලෙන්ට දින ගානක් වැඩේට ගත වෙයි. සෙඩගේ සුවා සෙරෙන්ඩ. මේ ඔයා තමයි. කන්දවුරට මායාකාරයෝ ඇවිල්ලා කියලා ආරංචි වුණා. ඒත් නිකමටවත් හිතුවේ නෑ. ගිනි ගඟුලේ ගෙවූ රය අමතක කරන්නේ නෑ කියලා පොරොන්දු වුණා නේද? සිල්වියා මට මතක හැටියට එක රැයකට වඩා වැඩි. හරි. එහෙනම් වැඩේ තේන්දුයි. ඔබ මිදුරියෙක් ඉන්නවා මන් දඩේ මේ යනවා. කොයි පැත්තටද යන්නේ? ගෝණ ගියේ නැගෙනහිර පැත්තට. මතක තියාගන්න. මධ්‍ය දේශයේ හැමෝම මිතුරු නෑ. පරිස්සම් වෙන්න. ඔයත් පරිස්සමෙන්. මේක කෛරාටික ගෝනෙක්. දැන් බඩරි දිශාවට යනවා. එහෙනම් එහි යමු. මං හිතුවේ ළඟම නගරයට උගත් දුරයි කියලා. අර ගෝනාපියෝ සෑහෙන දුරක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේ පේන්නේ බ්‍රැනිඩන් නගරේ. බ්‍රැනිඩන්? ඔයා දන්නවද? මම ඉපදුනේ. පුදුමේ මෙච්චර ළඟ බව සෙඩ් නොකියපු එක. ඒක උනේ බටහිරට යයි කියලා හිතුවේ නෑනේ. කොච්චර කාලෙකින් එහෙ ගිහින් නැද්ද? ලපටි කාලෙට පස්සේ. කෝකෙවත් දන්නේ මගේ නිවස. මගේ දෙමව්පියෝ හිටපො. දෙමව්පියෝ තාම එහෙ ඉන්නවද?
දන්නේ නැහැ. ඔයාට හොයන්න ඕනේද? බෑ. සෙට් එක කිව්වේ ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියලා. ඒත් හොයා බලන්න ටික වෙලාවක් ගත්තට වැරද්දක් වෙන්නේ නැහනේ. ඔය ආපහු වෙනකොට අපි ගොන වලල ඉවර වෙයි. හරි එන. බලනකොට දුක හිතෙනව නේද? මේ අය කවුද? බෙනිඩන් නගරේ කොළඳුල් පුත්තු. අනාවකයෙන් ගැලවෙන්න ඩාගන් රාල්ගේ පිරිස මරා දැමූ අය. සත්‍ය ගවේෂකයා පිළිබඳ අනාවැකිය. ඔබ ඒක දන්නවද? කතාව අහලා තියෙනවා. අහලා තියෙනවා? ඒත් ඒක නිකන් කතාවක් නෙවෙයි. ඔක්කොම දරුවෝ මැරුවේ ඒ නිසායි. සත්‍ය ගවේෂකත් ඇතුළුව. එයත් එක්ක මේ ගියේ බෙනිඩන් නගරේ අනාගතයයි. සමහර විට සත්‍ය ගවේෂකයා කොහේ හරි ඇති. නැගී ඉඳලා ඩාකන් රාල්ව පරද්දන්න බලාපොරොත්තු වෙන්න. අවුරුදු 23ක කාලයක් තිස්සේ රාල්ගේ හමුදාව මධ්‍ය දේශය අල්ලගෙන සත්‍ය ගවේෂක එළියට ආවේ නෑ. එයා ජීවත් වෙනවා නම් ඒ බයගොල්ලෙක් හැටියට. නිකන් නිස්කාරණේ අපේ දරුවෝ මලේ. අවසර පත්‍රය දෙන්න. යන්න පුළුවන්. එක්මන් කරනවා. ඊළඟ කවුද ඊළඟ? ඔහොම ඉන්න. ඒයි අවසර තියනවද? අවසර? අවසර පත නැත්තම් යන්න බෑ. ඇවිදගෙන යනවද? ඔය හොඳට පරීක්ෂා කරනවා. අවසර පත්‍ර වෙන්නනවා. යනවා. ඉක්මන් කරන්න. යන්න මේ පැත්තට යන්න. බලා ගන්න. මේ තරුණිය බොරු කතා පතුරවලා මේතුරන් එකතු කරගෙන අපේ නායකයා රාල්ලුතුමාණන් නෙවෙයි කියලා උන්ට කියලා. අපි සියලුම දෙනා දන්නවා රාල්ලුතුමාණන්ට විරුද්ධව යාමේ පළවිපාක. ඉතින් පහුගිය අවුරුදු 20 30 එක්තරා මට්ටමක ජීවිතයක් ගත කරන්න ඔබ පුරුදු වෙලා. රැකවලුන්ට ඔබේ ආරක්ෂාව බාර දීලා. මේ තරුණේ හිතුවේ නගරේ වැඩිහිටියන්ටත් වඩා කරුණු කාරණා දන්නවා කියලා. කාරාලි කාර්යයට ප්‍රසිද්ධිය දඬුවම් දුන්නොත් කවදාවත් රාල්ලුතුමාණන්ට විරුද්ධව යන්නේ නැහැ. නුඹේ කැරලිකාර ආත්මය සදා නිරේ සැරිසරා. නවත්තන්න! හිතට නෙදී කිව්වා කියලා අය මරා දාන්න බෑනේ. ඔය කවුද? පෙන්නන අවසර පත්‍රය. එයාට යන්න දෙන්න මේක රණ්ඩුකට හරවන්න නැතිව. අල්ල ගන්න යාව. සත්‍ය අධිපත. න්‍යාය ගවේෂක. අත ගන්න ගන්නවා. දුවන්න ගින් හංගෙන්න. රැකවලු දරුවක් තොරට වසා දාමනු.
මට ඕනේ ඔයාට උදව් කරන්න. ඇතුළට යන්න. උදව් කරාට ස්තුතියි. ඔයා කීටි බලන්න. මම දන්නවද? ඉපදුණු ලාවේ අතට ගත්තේ මම. ඊට පස්සේ මායාකාරයව අවරගෙන ගියා. ඔබ කියන්නේ ඔබ මගේ අම්මා කියලාද? හමුදාවට මේක බාර දුන්නු නගරවාසීන් කලබලයටපත් වෙයි. අපි ගිවිසුමකට ආවන් ඩාකරාල් උතුමාණන්ගේ පාලනය පිළිගත්තු ඩහර හමුදා ඩෙන්ඩන් වල රඳවන්නේ නැහැ කියලා. ගිවිසුම ඔයලාගේ වාසියට නෙමෙයි. රාල් උතුමන්ට හැංගී ගියා හමුදා රැඳෙව්වොත් සත්‍ය ගවේෂකයා ආපහු එන්න මැලි වෙයි කියලා. එහෙම ආවොත් එහෙම එයාව අල්ලලා බාර දෙන එකයි ඔයලාට පැවරෙන්නේ. දැනගත් හැටිමයි මම දන්නවලා. දන්නවලා ඒව සත්‍ය ගවේෂකයාට පැනලා යන්න ඉඩ දීලායි. දැන් වෙන විකල්පයක් නැහැ හමුදාව කැඳවනවා. අපිට කාලයක් දෙන්න. නගර සීමාව ඇතුලේ යන්න අපි ආව කොහොම හරි අල්ල ගන්නවා. අපි ට්‍රේන්ඩන් වල ගියක් නෑර හොයනවා. රැ වෙන්න කලින් ඔබතුමා ළඟට ගේනවා. එම්ම සිද්ධ වෙන්න ඕනේ. ඔයාට ඕවන් කියලා නම දැම්මේ තාත්තගේ නමේ හැටියට. මගේ තාත්තා? එයා ඒ දවස්වල මැරුණා. ඔයා බාර කළේ යහපත් පවුලකටද? ගොඩක් හොඳ අය. අර දරුවෝ බේර ගන්න හදපෙකින් ඔයාත් යහපත් ඉදිරියට හැදෙන බව පේනවා. ඔවුන් නැතු ඒව මරන්න. ඒත් හැමෝම වටේලා නිකන් හිටියයි. ජනතාව ඩාකන් රාල්ට බයෙන් ඉන්නේ. මට තේරෙන්නේ නැත්තේ රාල් ඇයි දැනුම් දීමක් කරන්නේ නැතුව දරුවෝ මැරුව එයාගේ ආඥාව කඩ කරා කියලා. සංහාරයට කලින් දැනුම් දීමක් කළා. නගරේ වැඩිහිටියන්ට කිව්වා සත්‍ය ගවේෂකයා කවුද කියලා හඳුනාගෙන ඩාකන් රාල්ට බාර දෙන්න කියලා. වැඩිහිටියෝ කැමති වුණේ නැහැ. ඉතින් රාල් දරුවෝ සේරම මැරුවා. සුළු වශයෙන් හරි රාල්ව තරහ කරගත්තොත් ඝාතකයන් ආපසු එවයි කියලා නගරේ වැසියෝ බයයි. ඉතින් ඔයගොල්ලෝ කරන කියන හැම දෙයක්ම පාලනය කරන්න රැකවලුන්ට බාර දීලාද? අපි උඟ දෙනෙක් හිතන්නේ රාල් හොඳින් තියාගන්න අපේ නිදහස පාවා දෙන එක වැරදි කියලා. ඔයා දැක්කනේ එලිපිට කතා කරන හැටි වෙනදී. ඒ දැන් ඔය ඇවිත් ඉරණමින් පෙවරුණු දේ ඉටු කරන්න. සමහර විට ඔයා ආපු එකෙන් අපිට ශක්තියක් ලැබෙන්න පුළුවන් ඔයත් එක නැගී හිටින්න. අම්මා සත්‍ය ගවේෂකයා නගරයට ඇවිල්ලාලු. ඒත් ඒවා මරලා දැම්ම නේද? නෑ මාක්. එහෙම වුණේ නැහැ. මේනි රිචඩ් එයයි සත්‍ය ගවේෂක. මං ඔයාගේ සහෝදරයා. ආපහු ආවෙක හොඳයි සෙට්. මං නම් හිතන්නේ ඉන්න වෙන එකක් නෑ. මන් දන්නවා. ඔයාට වැදගත් වගකීම්නේ පැවරෙන්නේ. බිලි ගන්න මහ දරුණු සතෙක් හොයන්න තියෙනවනේ ඔයාට. බැහැර වෙලා යන්න හිතුනහම ඔයා හැමතිස්සෙම කිව්වේ වෙනත් පිරිමින්ට වඩා ත්‍රාසජනක කතා. ඒත් මෙදා සැරේ පැවරෙන්නේ මෙහෙ වැඩ. ඒ කිව්වේ ඇලන් සෙට් අන්තර ගන්න මෙයාව. ඔයාගේ පුතා. මගේ අම්මා කවදාවත් කියලා නැහැ මගේ තාත්තා මායාකාරයෙක් කියලා. මං කොහොමද ඔයාගේ තාත්තා වෙන්නේ? මොකද නැත්තේ? ඔයාගේ පාටමයි. ඔයාගේ ඇස්මයි. එයා දකින හැම වෙලාවකම මං දකින්නේ ඔයාව. ඔයාට මොකක් හරි දිස්තියක් වෙහිලා. එයාගේ තාත්තා හැටියට ඔයාගේ යුතුයකම තමයි යාට කරුණු කාරණා කියා දෙන එක. ලොකු මිනිහෙක් නෙමේ. ඔව් ඉබාගාට හැදුණු වැඩුණු. මේ අම්මගේ දරුවෙක් නෙවෙයි. මං පරිස්සම් වුණා ඉන්ද්‍රජාලික විදියට.
මං එළියට වෙලා ඉන්න. ඔයා හිටියේ රාගෙන් මත් වෙලා. ඒ වෙලාවට ඔයාගේ ඔය මායාකාර පරිස්සම් කිසිම දෙයක්. එයා මගේ පුතා නෙවෙයි. මං ඒක ඔප්පු කරන්නම්. කොහොමද? විසඳුමක් දෙන්න. මොකක් ගැනද? මේක මේ සම්බන්ධ පිතෘත්වයට. අම්මගේ මගේ අයියා මැරිලා කියලා. සත්‍ය ගවේෂක හැටියට ඔයා ගිරණමානුව කටයුතු කරනකොට ඔයා මැරුණ කියලා හිතන්න වුණා. ඔයා ඉන්නව කියලා ඩාකන්රාල් දැනගත්තොත් ඔයා හොයාගෙන මෙහාට එයි. මෙහි ඉඳලා වුණොත් ඔවුන් අපි ඔක්කොම මරා දමවි. දැන් ගේන්ගෙට හොයනවා. එයා හරි. මම යන්න ඕනේ. ඔයා යන්න එපා. මං ආපහු ගිහිල්ලා මගේ මිත්‍රයන්ට බ්‍රෙනිඩන් වල උණ දෙයි කියලා උදව් කරන විදිහක් බලන්න. ඔයා රැකවලුන් දන්නවා මාක්. කාගෙන් හරි උදව්වක් ගන්න බැරිද? අනේ මාක්. මට පුළුවන් යාව රැ වෙනකන් හංගන්න. පස්සේ මට පුළුවන් වෙවි දොරටු පාලකයට කියලා රහසන යාව එළියට දාන්න. යමු. මේ කවුරුවත් නැහැ. එන්න. අවුරුදු ගානකින් මෙහෙ කවුරුත් ඇවිල්ලා නැහැ. කිසිම කෙනෙක් එන්නෙත් නැහැ. අර අටුවේ ඔයාට ආරක්ෂාව තියෙනවා. උදව් කරාට ස්තුතියි. උදව් කරන්න නෙමෙයි මං හදන්නේ. මාක්! ඔය කරන්න එපා! මාක්! මාක්! සත්‍යකවේෂකව දැක්කා. නවතින්න එපා. ඇවිදගෙන යන්න. එන්න මාත් එක්ක යන්න. මං සත්‍ය ගවේෂකයා අල්ලගත්තා. මෙහෙන් එන්න. ඒයි ඔය වගේ කොළුවෙක් කොහමද එයාවල්ලන්නේ අපේ දක්ෂිණටත් බැරි කොට. මං යාව රැවට්ටුවා. හිර කරලා තියෙන්නේ. එන්න. ඇලඩ් කිපියා වෙන කෙනෙක් වෙන්න කොහොමටවත් ඉඩ නැද්ද? තව කෙනෙක් හිටියා. එයාගේ නම ස්ටෙෆන්. ඒත් එයා මුණ ගැහුනේ එක වතාවයි. ඔය තියන්නේ ස්ටෙෆාන් තමයි ඒ ළමයාගේ පියා. ඔබ වෙන්නත් පුළුවන්. දැන් ඔබේ වාරේ. කොහොමද ඔබ නැහැ කියන්නේ? මම ආරක්ෂාව සලසගත්තා. මන්තර ගුරුකම් වලින්. ඔය ගුරුකමත් වරදින ඉඩ නැද්ද? කවදාවත් නැහැ. මමමනේ ගුරුකම් කරන්නේ. හැම වතාවකම ආරක්ෂාව සලසගත්තද? Z. ඔයා බැඳී ඉන්නව විමර්ශිකාවට ඇත්ත කියන්න. මෙයා ඉදිරිය කියන්න බෑ. එළියට යන්න. ඔයා කිව්ව ගුරුකම නොකර හිටපු අවස්ථා තියෙනවද? Z ඔබ සම්පූර්ණ ඇත්ත නොකියුවොත් පාපෝච්චාරය නොකළොත් ඔබ හංගන දේ වගකීමෙන් මං කොහොමද ඔබව නිදහස් කරන්න ඇලට්ගේ? අපි තවත් පිරිස එකතු කරගන්නවා. ගෙවල් ආපහු සෝදිසි කරනවා. වරක් කොහොම හංගපු අය නැවත හංගන්න නැති. ඩ්‍රෙන්ඩන් වල එනං එහෙම නැහැ. එහෙනම් අවුරුදු 23ක් සංගවගෙන හිටියේ. කියන්න ඇන්ඩ්‍රූ. කවුද ඔය තරම් මෙයාට හිතවත් සත්‍ය ගවේෂකට? එයාගේ අම්මා වෙන්න බැරිද? අපි දන්නේ සත්‍ය ගවේෂකගේ අම්මා කවුද කියලා. අපි හොයාගන්න ඕනේ. කොහොම ඉන්නවා? ඔය කොහෙද යන්නේ? සත්‍ය ගවේෂක එළියට වනගත්තද කියලා බලන්න මට නියෝග කළා. අපිට අලුතෙන් නියෝග ආවා. කුළුඳුල් දරුවන් බිහි කළ අම්මාවරුන් ඔක්කොම නගර චතුරස්‍රයට ගේන්න කියලා. අම්මාවරු
සත්ත්ව ගවේෂකයා එළියට ගන්න. ඔයගොල්ලන්ට උදව් කරා. අම්මාව තියලා යන්න. සෙඩ් ඇලට්ගේ පියා නෙවෙයි. ඒත් එයා මොකද්ද වහං කළා? ඔව් ඒ වුණත් ඒ ප්‍රශ්නේ මේකට අදාළ නැහැ. ඒක මගේ අවසන් විනිශ්චය. එහෙමයි විමර්ශිකාවනි. සමා වෙන්න සෙඩ්. මං ඇත්තටම හිතුවේ ඔයා ඇලට්ගේ පියා කියලා. මං හිතුවේ එයා ඔයා ගාවට ගියොත් හොඳයි කියලා. ඇයි? එයා මාව දැකලවත් නැහැ. මායාකාරය බලවත්නේ. එයාලගේ හයිය තියෙන්නේ මොලේ, ශරීරේ නෙවෙයි. අම්මා එක කියන්න අකමැති. මං අසාර්ථක දඩයක්කාරයෙක්. ඇත්ත ඒක නෙවෙයි. ළමා කාලේ ඔයා නිර්භීතයි. එයා බයගොල්ලෙක් වෙන්න මොකද්ද සිද්ධ වුනේ? මට කියන්න. ඌරු දඩයමක්. කවදාවත් ඔයා ඌරු දඩේමේ ගිහින් නැහැ. එතකොට මට අවුරුදු 8යි. අම්මා කිව්වේ පොඩි වැඩි කියලා. ඒත් මං යාළුවෝ එක්ක ගියා. මං ඌරා ඊය අතර කොටුලා ඉඳිද්දි බය හිතුණා. ඔයාගේ හැකියාවන් එකෙන් නැති වුණේ නැහැ. ඔයා බය වුණා විතරයි. කමක් නැහැ. දඩයමකට කතා කළොත් මං නොගිහින් ඉන්නවා. මං උදව් කරන්නම්. හරි යන්න. ඉක්මන් කරන්න. කෝ ගන්න. අම්මා අම්මා මට ඕනේ බොහොම සුළු දෙයක්. සත්ත්ව ගවේෂකයා මට බාර දෙන්න. එච්චරයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. මතකද මීට අවුරුදු 23කට ඉස්සර මෙතන සිද්ධ වුණේ විනාශයක්. වැඩි දෙනාගේ යහපතටයි ඒක කළේ. ඒ කතාව ඇත්ත. අපි හැමෝම දන්නවා ඩාකන් රාල් මධ්‍ය දේශීය සාමය ගැන ඕනම දෙයක් කරන බව. දැක්ක නේද? එයා ඥානවන්ත කාන්තාවක්. එයාට ඇහුම්කම් දෙන්න. රාල්තුම මොකද්ද කළේ? සත්‍ය ගවේෂකයාට කෙලින්ම මූණ දීලා අනාවැකිය බොරු කරන එකද? නෑ. එයා කළේ ඔක්කොම දරුවෝ මරපු එක. ඔව් ඒක හරි. ඒක සත්‍ය ගවේෂකයා රැකවලුන්ට විරුද්ධව නැගී ඉඳලා අද උදේ තරුණියගේ ජීවිතේ බේරුවා. ඒක කරන්න කිසි කෙනෙකුට ධෛර්යයක් තිබුණ නැහැ. අපි බයට සත්‍ය ගවේෂකයාව පාවා දුන්නොත් බ්‍රෙන්ඩන් දරුවෝ නිරපරාධී මිය ගියා වෙනවා. ඇව නිහඬ කරන්න. ඔහෙලා ඔච්චර හොයන්නේ මාවයි. මම තමයි සත්‍ය ගවේෂකයාගේ මව. එයාව හොයන්න කවදාවත් මං උදව් කරන්නේ නැහැ. ඇව අල්ලගන්න. එපා. වෙන්නේ කොහොමද? සත්‍ය ගවේෂක මගේ පුතා. මමයි යාගේ අම්මා. සත්‍ය ගවේෂකයා මගේ පුතයි. එයා මගේ පුතා. එයා මගේ පුතා. එයා මගේ පුතා. මේ ඔක්කොම අල්ලගන්නවා. ඉර
බහින්න ඉස්සෙල්ලා බාර වෙන්න කියලා සත්ත්ව ගවේෂකයාට කියා සිටිනවා. එහෙම ඇවිල්ලා බාර වුණේ නැත්තම් මේ කෑනු සේරම මරලා දානවා. ඒක කරන්න බෑ. සත්ත්ව ගවේෂකයාව හොයාගන්න පමා වෙන හැම පැයකටම තව කෙනෙක් මරනවා. නවතින්න! මාක් රැකවලුන්ට කතා නොකර ඇහුම්කන් දෙන්න. මට ඔයාගේ උදව් ඕනේ. එයාලා මගේ අම්මා වල්ලගත්තේ ඔබට උදව් කරපු නිසායි. ඉතින් මම මොකටද ඔබට උදව් කරන්නේ? ඇයව බේර ගන්න. ඇයව බේර ගන්න තියෙන එකම විදිය ගිහිල්ලා ඔබ බාර වෙන එකයි. ඊට පස්සේ මොකද්ද? අපෝ ජීවිතේ පටන් ගන්නද? අම්මා අපෝ ගෙදර එනවා. හැම දෙයක්ම ආයෙත් තිබුණ විදියමයි. ඔව්. ඔබට නගර චතුරස්‍රයේදී අම්මා කිව්ව දේ ඇහුණා නේද? අම්මට ඕන වාට යහපත් ජීවිතයක් ලබා දෙන්න. එයා කියන්නේ බ්‍රෙනිඩන් ජනතාවට තමන් වෙනුවෙන් නැගී සිටින්න කියලායි. මම බාර වුණොත් වෙන්නේ ඇගේ පරිත්‍යාගය අපතේ යන එක. දහරා හමුදාවට ඕන එකම දේ ඔබව ගවේෂකව. ඔබ අරගෙන ගියාම ප්‍රශ්න විසඳෙනවද? මං කවදාවත්ම ඩහරා ජාතිකය ගැන අහලා තිබුණේ නැහැ. තාත්තා මැරෙනකම්ම. මට ඉන්න තව සහෝදරයෙක්. එයාගේ නම මයිකල්. මං එයාට ආදරෙයි. ඒ ඩහරා ජාතිකය එයාවත් මට විරුද්ධ කරා. ඉතින් මං දැන් හරියටම දන්නවා ඔවුන්ට කරන්න පුළුවන් දේවල්. අනික යටත් වුණා කියලා ඔවුන්ගේ වැඩ නතර කරන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? එයා පැනලා ගියට පස්සේ මං එයාව හැමතැනම හෙව්වා. මේ නගරේ විනාශ කරගෙන නවත්තන්නයි මට ඕනුනේ. ඔයා කළ දේ හරි. ඕන දේ ලැබුණානේ. දැන් කාන්තාවන්ට යන්න දෙන්න. ඇයි මං එහෙම කරන්නේ? උන් ඔක්කොම රාල්ලුතුමාණන්ට විරුද්ධ වුණා. මේ අය මාව බේරගන්න හැදුවේ. මම තමයි සත්‍ය ගවේෂකයාගේ මව. වෙන්නේ නැති. නැත්තම් ඔබ ඒ අය බේරගන්න හදනවා ඇති. කොයි විදිහෙන් වුණත් රාල්ලුතුමාණන්ට විරුද්ධ වුණ නිසා දනුවම් කරන්න වෙනවා. ඇයි කියන්නේ ඇත්ත? ඇයි තමයි ගවේෂකගේ අම්මා. ඔබතුමාගෙන් ඔහු හංගන්න උත්සාහ කරෙත් ඇයිම තමයි. ඔයා මේවා දන්නේ කොහොමද? මොකද ඇය මගෙත් අම්මා නිසා. තමන්ගේ අම්මව පාවා දෙනවද? ඇය බ්‍රෙනිඩන් පාවා දුන්නා. ඇය තවදුරටත් මගේ අම්මා නෙමෙයි. මාක්. එතකොට අනිත් අය? අනිත් අයත් මයන් නිසා මොඩ වුණා. හැදුවේ නමගගේ මිතුරෙකුට උදව් කරන්න. ඔහේ බොහොම දක්ෂ තරුණයෙක්. මේ නගරේ ජනතාවට රාල්ලුතුමාණන්ගේ කරුණාවන්ත බව පෙන්වන්න මං අනික් කාන්තාවන්ව නිදහස් කරනවා. හැබැයි ඔබ තමන්ගේ පුතා එක්ක මැරුම් කනවා. ඔබගෙන රාල්ලුතුමාණන් සතුටු වෙයි. තෑගි බොගත් ලැබෙයි. මට ඕන එකම දෙයයි. එයාව මරනකොට මටත් ඉන්න දෙන්න. ඔව් ඔබට ඉන්න පුළුවන්. මන් ළඟම. ගේට්ටු ඇර දෙන්න. පණිවිඩය යවන්න. බ්‍රෙනිඩන් වගේම අපට ගම්වල ඇත් එතන රැස් කරන්න ඕනේ. මම සත්‍ය ගවේෂකයා මරා දමනවා. ඉර මුදුන් වෙනකොට. මෙච්චර කාලයක් ඔබ තුල සැඟවී තිබුණ බිය දැන් එළියට ගන්න. ඒක මතු පිටට ගන්න. ගිනි දළු ගැනම හිත යොමු කරන්න. ආනාරියලාට අර ඌර ඔබට පහර දෙන්න ආවෙලේ ඔබ කොච්චර අසරණවද කියලා හිතන්න. ඔබේ බිය මේ ගින්නට තමන්න. දැන් ගින්න ඔබේ බිය ගිල ගන්නවා.
Yelad. Nahari. Avapur. Bilada. Dinada. Dinada. මේ ගිනි දලුත් එක්ක ඔබේ බිය අතුරුදහන් වුණා. ඔබට විශ්වාසද ඒක හරි කියලා? පළමු පෙළේ මායාකාරයෙකුගේ මන්තර බලය පිළිබඳව ඔබ සැකපල කරන්නේ? අපෝ නෑ සෙට් එහෙම නෑ. ඔබ මුණ ගැහිච්ච එක කොච්චර හොඳද? ඒක මොන වගේ ගුරුකමක්ද සෙට්? ඒක මන්තර ගුරුකමක් නෙමේ මවාපෑමක්. මං ඔය ගුරුකම කලේ නැත්තං එලාට එයාගේ බය අත්හැරගන්න ලැබෙන්නේ නැහැ. එයාටත් ගුරුකම ගැන විශ්වාස නැතුව ඇති. ඒත් මහා මායාකාරයා ගැන එයාට විශ්වාසයි. ඔයා නම් මහා කපටි මායාකාරයෙක් සෙට්. සමාවෙන් අකමැති දෙයක් කියන්න බල කිරීම ගැන. ඔය රහස මං අවුරුදු 20ක් වසන් කරගෙන හිටියා. ඒක හැමම තිබුණා වේ. ඒ වගේම විමර්ශිකාව හැටියට ඔබ කවදාවත් රජෙට්ට කියන්නත් එපා. රිචඩ් මොනතේ වුණත් මං සතුටු වෙන්නේ ඔයාව දැක බලා ගන්න ලැබුණ එකටයි. අපි මෙහෙම බේරිලා යනවා. මම නම් හිතන්නේ මට සලස්මක් තියෙනවා. මට උදව් කරන්න මාක්. එයා කරන්න ඕන දේ මං එයාට හරියටම කියලා දුන්නා. මාක් ඔයාව පාවා දුන්නා. අපි දෙන්නවම පාවා දුන්නා. මාක් එතන ඉන්න ඕනේ. අපි දෙන්නව මරණ වෙලාවේ. එයාගේ ඇස් දෙකේ අනුකම්පාවක් තිබුණෙම නැහැ. එයා මුළු ජීවිත කාලෙම ගත කළේ රැකවලුන්ගේ කතා අහගෙන. එයාට ඕන කරන් නගරේ ආරක්ෂාව විතරයි. දැන් වෙනතුරු මේ නගරේ වැඩිදියට වෙලා තියෙන දේ මටත් තේරුන්නේ නැහැ. අහන්නකෝ. මාක් මේ කරන්නේ ප්‍රෞඩාවක්. අනික ඔබ බේරගන්න මාක් ඕනම දෙයක් කරාවේ. තමුන්ගේ ළමයා ගැන අම්මා කෙනෙක් කියන්න හොඳ කතාවක් නෙවෙයි මේ. ඒත් එයා ශක්තිමත් නැහැ. එයා ඩහරා හමුදාව රවටනවා කියලා ඇත්තටම ඔයාව රවට්ටනවද කවුද දන්නේ? කෝ කිව්ව ගෝනා මං ගෝන මස් කන්න බලාගෙන හිටියේ. උපක්‍රමශීලී ගෝනේ අපි දෙන්නව ගානට මග ඇරියා. ආය යහුවෙන්නේ නැත. දෙන්නයි. එතකොට රිචඩ් ඇයි ආවේ නැද්ද? මං හිතන්නේ බ්‍රෙන්ඩන් නෝර ටික වෙලාවක් ඉන්නවා ඇති. බ්‍රෙන්ඩන් කිව්වේ ඔහෙලා නැගෙනහිරට යනවා කියලානේ. බ්‍රෙන්ඩන් කියන්නේ බටහිර. හුඟක් ඈතින්. ඒ ගෝන හැරුනේ බටහිර පැත්තට. සෙට් ඔයා කිව්වේ රිචඩ් දඩේමේ ගියා කියලානේ. ඩාගන්රල් දන්නවා සත්‍ය ගවේෂකයා බ්‍රෙන්ඩන් වල අයෙක් කියලා. එහාට ඒ කියලා හමුදාව රඳවලා තියන්න පුළුවන්. ඇයි අවවාද නොකළේ? මං දැකලා තියෙන මුරණ්ඩුම ගැටේ අය නිසා. කිව්වනම් බ්‍රෙන්ඩන් වලට කිට්ටුයි කියලා කොච්චර පින්සෙන් දුනත් යන්න දෙන්නේ නැහැ. සත්‍ය ගවේෂකයන් යා යුතු නැතිම තැනයි බ්‍රෙන්ඩන්. මොකද ගන්න මෙච්චර සෙනගක්? මිත්‍රයා මොකද මෙහෙ වෙන්නේ? ඩාර හමුදාව සත්ත්ව ගවේෂකයා අල්ලගෙන. අද යාව මරා දානවා. ඉඩ දෙන්න! ඉඩ දෙන්න! ඔබට දැන් බලාගන්න පුළුවන් ඔබේ පුතා මැරෙන හැටි. මේක වෙන්න තිබුණ මීට අවුරුදු 23කට කලින්. ඊළඟට මැරෙන්නේ ඔබ කරපු ද්‍රෝහිකමට. සත්‍ය ගවේෂක හිතපු තරම් කෙරුමෙක් නෙමෙයි. ඔබට අනාවැකිය බොරු කරන්න බෑ. මම ඔහේව මරා දමන්නේ සත්‍ය ගවේෂක. ඔහේගෙම කඩුවේ සත්‍ය අසිපත. දැන් බලාගන්න පුළුවන් අනාවැකිය බොරු වෙන හැටි.
කිව්වා නේද? අනවේ කියපොරු කරන්න බෑ. මාක් මං එහෙම කරුවේ අම්මව බේරගන්න. ඔබට කිව්වේ දඩයක්කාරොත් එක්කම ඉන්න. මොනවද ඔබ මේ කළේ? තනියම කොහෙවත් යන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. මං හිතලා කළා නෙවෙයි. ඒත් මම මෙහි නාවනම් මට මගේ අම්මව හොයාගන්න බෑ. ඔබේ අම්මා ජීවත් වෙනවා. Bridget. Zed. මන් දැනගත් ඔබ આવුත් ඇත්ත කියන්න වෙන විත්තිය. රිචඩ් හිතට අමාරුයි. හැමදෑමත් මං වට පුතිකුට වගේ ආදරෙයි. ඒත් මං ඔයාගේ අම්ම නෙවෙයි. මම්මගේ දෑතට අවතුරුළු කරගත්තා. මං තමයි දවින්නබු අම්මා. සෙඩ් ඔයාව අම්මගේ දෑතින් ගන්නකොට මං එතන හිටියා. ඇයි මට එහෙම කිව්වේ? ඔයා මගේ අම්මා නේද කියලා ඇහුවාම ඕ කියන්නේ මම හිටියේ. ඒත් එකපාරට මට හිතුනේ මම මේ දකින්න වගේ නැතුණු පුතා කියලා. ඕවෙන් දරාම දවියව මරු. අවුරුදු 3දී මට කනගාටුයි. එයාගේ මරණය දරා ගන්න බෑ. මං ඉතින් මවා ගත්තේ පණ බේරන මගේ ඕවන් කියලායි. ඉතින් මං ආව චතුරාස්‍රි දැක්කම මට හිතුනේ මගේ ඕන ආපහු ඇවිල්ලා කියලායි. කමක් නෑ. එයා මරණ නිස්කාරණේ නෙවෙයි. එතකොට මගේ අම්මා නෑ. එයා ටික කලක් හසනීපෙන් හිටියා. ඒ වුණාට මැරුන්නේ නැහැ. ඊට පස්සේ ආගිය අතක් නැහැ. මං හිතන්නේ ඔයාව හොයන්න යන්නේ නැති. හමුදා ආපහු එන්න පුළුවන් මාක්. එතකොට මම නෑ. ඒගොල්ලෝ ආය යවත අපිට තනියම සටන් කරන්න වෙයි.
ඔය අපිට ගෙන්නව කොහොමද නැගිසිරින්න ඕන කියලා. ඒ අරත් ඔයානේ සත්‍ය ගවේෂකයා. එක නගරයක් ගැන බලනට වඩා කරන්න කොච්චර වැඩ තියෙනවද? අම්මා හොඳට බලාගන්න. ඒක මම කරනවම තමයි. ඔබ හරි මොකක් ගැනද? පාඩම් කරන එක ගැන, පුහුණු වෙන එක ගැන තදින් හිටියනේ. මටත් හිතෙනවා ටිකක් තද වැඩි කියලා. ඒත් මම දැන් දන්නවා ඒකට හේතුව. බ්‍රෙන්ඩින් වල දැක්ක දේවලින් මම තේරුම් ගත්තා. මට මුණ පාන්න වෙන අභියෝග ගැන. අනික මම දැන් දන්නවනේ මගේ අම්මා මැරලා නැහැ කියලා. මේ ඔක්කොම ඉවරුණා මම එයාව හොයා ගන්නවා. කවදා හරි එක පවුලක් හැටියට ඉන්න. සෙඩ් ඇයි යට නොකිව්වේ? රිචඩ් ඕක දැනගත්තොත් මං වෙනුවෙන් එයාගේ ජීවිතේ පරදුවට තියාවේ. ඒත් රිචඩ්ගේ ජීවිතේ වටින්නේ. රිචඩ්ගේ අම්මව හොයන්න මන් තරම් බලාපොරොත්තු ඉන්න කෙනෙක් වෙන්නේ නැතු ඇති. ඒ වගේම එයාට ඇත්ත කියන තුරු මට ඉවසුමකුත් නැහැ. ඉතින් දවසක මේ ඔක්කොම ඉවර වෙයි. එතකොට අපිට කියන්න ඕන තරම් කතා තියෙයි. ඒත් එතෙක් එයාට දැනගන්න දෙන්න බෑ මං එයාගේ සීයා කියලා.